ජීවිතේ මම බය වුණා නම් දවසක එදා තමයි බය වුණේ. ඇත්තටම ඒ පැය භාගෙ මාව ඇඳට වෙලා වෙවුලපු වෙවිලිල්ල මම විතරයි දන්නේ. එදා සර් කියනවා ඔයා අනිවාර්යෙන් දිස්ත්‍රික් 10ට උඩ රෑන්ක් එකක් දාන්න පුළුවන් ළමේ අනිවාර්යෙන් ඒක කරන්න කියලා. අද මම දිස්ත්‍රික් 10 වෙලා මෙහෙම කතා කරන්නේ. එදා සර් කියපු මොටිවේෂන් එකකින් තමයි ඒක පටන් ගත්තේ. තමන් ගැන self confidence එක තියාගන්න මට පුළුවන් කියලා තමන්ට confidence එකක් තියෙනවා නම් එතනින් එහාට අනිත් අය කියන දේවල් ඔයාට අදාළම නැහැ. අපි දැන් මේ කතා කර සුපිරි ප්‍රතිඵලයක් ළමයි කොහොමද අවුරුදු 2කමාරක සිලබස් එක අවුරුද්දෙන් කරන්න පුළුවන්ද? පට්ට මොරාල් එකක් තියෙන්න ඕන. A level කරන්න ඕන ඔයාලත් එක්ක. නමුත් කරා 20යි 25. නිකන් නෙවෙයි 2.3ක ඉසඩ් එකකුත් එක නීති පීඨයට උඩින්ම යාගේ නීති සීනය සැබෑවක් කරගත්තු අපේ කාලේ වීරවරිය. මට වැඩේ. ලොජික් MCQ 45යි මේ ඔයාලගේ වයසෙම අපේ ආදරණීය හිරුණි අමරසිංහ අපිට ගන්න. Good morning ළමයි. මම හිරුණි අමරසිංහ. ඔයාලා දන්නවා. මම දිස්ත්‍රික් 10 අයිලන් 57. මගේ Z එක 2.3යි 6යි 6යි. සර් කිව්වා වගේ අවුරුද්දක් කලින් A level කරන්න මම තීරණය කරා. ඒකෙදි මම මුලින්ම සමීර සර්ව තෝරගත්තා. සනාදී අක්කගෙන් අහලා කොහොමද ලොජික් වලට හොඳ සර් කෙනෙක් කියලා සමීර සර්ව තෝරගෙන සසිප් එකේ ක්ලාස් දෙනවා. ඇත්තටම මම සර්ගේ ක්ලාස් දෙන්නේ මම O level කරන ගමන්. ඒ කියන්නේ grade 10 වලදී. grade 10 වල අන්තිමේදී තමයි සර්ගේ ක්ලාස් දෙන්නේ. ඇවිල්ලා මම ආව පළවෙනි දවසේ අහනවා ළමයි පන්තියයි ඉස්කෝලේ කොහොමද සබ්ජෙක්ට්ස් ටිකයි එහෙම අහලා ආපුතේ හොඳයි කියනවා. එදා සර් කියනවා ඔයා අනිවාර්යෙන් දිස්ත්‍රික් 10ට උඩ රෑන්ක් එකක් දාන්න පුළුවන් ළමේ අනිවාර්යෙන් ඒක කරන්න කියලා. මම බැලුවා දැන් කොහොමද සර් නිකන් මගෙන් නම විතරයි ඇහුවේ. නමයි ඉස්කෝලේ කරන සබ්ජෙක්ට්ස් ටිකයි විතරයි. කොහොමද මිනිස්සේ ඒ වගේ රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නේ ජස්ට් දැක්කම විතරක් කියලා. එතකොට මට එච්චර ලොකු රෑන්ක් එකකට යන්න එහෙම අර බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. එහෙම බලාපොරොත්තුවක් ඇති කරේ මුලින්ම සර්. ඇත්තටම මට සතුටුයි. ඒ කිව්ව දේ ඒ විදිහට මට කරන්න පුළුවන් වෙච්ච එකට. අද මම දිස්ත්‍රික් 10 වෙලා මෙහෙම කතා කරන්නේ. එදා සර් කියපු මොටිවේෂන් එකකින් තමයි ඒක පටන් ගත්තේ. රිසල්ට් එන දවසට තියෙන සතුට සහ ඒ බය චකිතය ඊට කලින් අර ජීවිතේ මම බය වුණා නම් දවසක එදා තමයි බය වුණේ. ඇත්තටම මම 11යි ගානට විතර දැන් උදේ දවසම බලන් ඉඳලා රිසල්ට් එනවා කියලා ළමයි මෙසේජ් දාලා බය කළා. මම නිදා ගන්නවා 11ට විතර. මේක එන්නේ නැහැ අද වැඩක් නැහැ බලන් ඉඳලා තව නැගිටලා ඉඳලා කියලා. ඊට පස්සේ ෂේප්නි නෙම්දිනී අක්කා කෝල් කරනවා මට 11යි කාලට විතර. ඒ වෙලාවෙ ඉඳන් අර ඔයාලා දන්නවනේ වෙබ් එක අප්ඩේට් කරපු වෙලාවෙ ඉඳන් ටික වෙලාවක් යනවා ඔයගලන්ට රිසල්ට් එන්නේ. නිකන් පැය භාගයක් විතර. ඒ පැය භාගෙ මාව ඇඳට වෙලා වෙවුලපු වෙවිලිල්ල මම විතරයි දන්නේ. හරිද? මොකද මගේ ICT MCQ 35යි තිබ්බේ. ඒක නිසා සෑහෙන්න බයෙන් හිටියේ මෙච්චර උඩ රිසල්ට් එකක් එයි කියලා මමවත් හිතුවේ නෑ. රිසල්ට් එක ආවම තියෙන සතුට දන්නේ ඉතින් මමයි අපේ ගෙදර කට්ටියයි විතරයි. අන්තර 3 විතර වෙනකන් කෝල් සෙන්ටර් එකක් වගේ තමයි. කෝල්ස් එනවා එක්කෙනෙක්ට විනාඩියයි කතා කරන්න පුළුවන්. ආ රිසල්ට් එක කිව්වා එයාලා සතුටුයි කිව්වා තිබ්බා ඊළඟට අනිත් කෝල් එක එනවා. මාරම බිසි දවසක් සහ මාරම සතුටු දවසක්. ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ ඒ සතුට ඔයාලා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔයාලට පුළුවන්. ඒකට මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාලට තව මාස 4යි තියෙන්නේ. දැන් ඔයාලා හිතන්න මෙතන කට්ටිය ඉන්නවා මාස 5න් A level කරලා දැන් low faculty යන්න පුළුවන් විදිහට රිසල්ට් එකක් ගත්තා. ඔයාලට තව මාස 4ක් තියෙනවා සහ ඔයාලා මුල ඉඳන් පටන් ගන්න කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඔයාලා මුල ඉඳන් පටන් ගත්තත් ඔයාලට කරන්න පුළුවන්. බය වෙන්න එපා. බය නැතුව කරන්න. මම හැමදාම කියන්නේ ඒකයි. තමන් ගැන self confidence එක තියාගන්න මට පුළුවන් කියන. මට පුළුවන් කියලා තමන්ට confidence එකක් තියෙනවා නම් එතනින් එහාට අනිත් අය කියන දේවල් ඔයාට අදාළම නැහැ. මම ෆයිනල්ස් වල හැමතිස්සෙම ලකුණු 90 ගණන් වල හිටපු කෙනෙක්. අඩුම මගේ ෆයිනල්ස් තිබ්බේ 85. ඒ වුණාට එක දවසක මගේ ෆයිනල් වල ලකුණු වෙනවා 76ක්. මම ජීවිතේට හිතුවේ නෑ ෆයිනල් වල 76ක් ගන්න. ඒ වෙලාවේ මම සර්ත් එක්ක කතා කරලා ගියේ. දැන් සර් මට දැන් මේ පේපරේ ලියන්න හිතෙන්නේ නැහැ. එතකොට මට සෑහෙන්න බයක් තිබුණා. දැන් අරකෙත් ලකුණු අඩුයි. දැන් මම පාඩම් කරලත් නෑ. ඊළඟ එක කොහොමද ලියන්නේ? ඊපස්සේ කොමාරි සර් මට හිත හදලා කතා කරලා නෑ ඔයාට පුළුවන් කියලා සෑහෙන්නම මයින්ඩ් එක හැදුවා. ඊට පස්සේ මම කරපු පේපරේ ඒ දවසේම කරපු පේපරේ මම අරකේ මට තිබ්බ ස්ට්‍රෙස් එකත් එක්ක මම ලොජික් ප්‍රශ්න 5ම කරා. ඒ ලොජික් ප්‍රශ්න 5ටම 16න් 16 ආවා. ඇත්තටම එදා හවස සර්ත් එක්ක කතා කරලා ගියේ නැත්නම් මට එහෙම ලියන්න හම්බ වෙන්නේ නෑ. ඒක මතක් කරන්න ඕනේ සහ සර් අපිව කොච්චර මතක තියාගෙන ඒවා අපේ කොච්චර හිතවල් හදනවද කියන එක කියාගන්න බෑ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවහම සර් අපිට සපෝට් කරන විදිහ ICT කරන්න අයියා කෙනෙක්ව මේ සෙට් කරලා දුන්නේ දිනෙත් අයියව. සෑහෙන්න සපෝට් කරා. ඉතින් ඒ අයියව හම්බුනේ
හම්බුනේත් මට සර් නිසා MCQ 35ක් වෙලා තියෙද්දි අඩියටම වැටලා හිටියේ මම IT වල. IT වලට හැම රිසල්ට් එකක් තියාගෙන කොළඹ දිස්ත්‍රික් 10 වෙන්න සෑහෙන්න අමාරුයි. ඒක වෙන්නේ ලොජිකුයි මගේ අනිත් සබ්ජෙක්ට් එක පොලිටිකල් සයන්ස්. ඒ සබ්ජෙක්ට්ස් වල ලකුණු සෑහෙන්න වැඩි නිසා. ඉතින් ඒකෙදි තනිකර ක්‍රෙඩිට් එක යන්න ඕනේ සමීර සර්ට. සර් අන්තිම දවසේ රෑ කරන MCQ ඇනලිසිස් එක ඒවට අනිවාර්යෙන් මෙන්න. මොකද ඒකේ කතා කරන දේවල් ඊට පහුවෙන්ද දවසේ පේපරේ තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන් නෙමෙයි අනිවාර්යෙන් ඒක වෙනවා. A-level exam එක ඉවර වෙලා සර්ට මුලින්ම කතා කරා. සර් කතා කරලා කිව්වෙත් මම MCQ එක සුපිරියට කරගත්තා. සර් ඊට කලින් දවසේ රෑ කතා කරපු ඒවම තමයි අපි අද උදේ ගිහිල්ලා ලිව්වේ කියලා. ඉතින් ඒ හැමදේම සර් නිසා තමයි වෙන්නේ. ඇත්තටම මම සර් දුන්න පේපර්ස් ටික විතරයි කරේ. ෆාස්ට් පේපර්ස් සර් බලෙන් කරන්න කිව්ව ෆාස්ට් පේපර්ස් ටිකත් විතරයි මම කරේ. එතනින් එහාට සර්ම ෆාස්ට් පේපර්ස් ඇනලයිස් කරලා දුන්නා. ඒ ටික කරා. ඒ අරගෙන මම ලොජික් වල නම් තනියෙන් වැඩක් කරේම නැති තරම්. මම මහන්සි වුණේ IT වලට. ඉතින් එහෙම කරන්න, ඒ කියන්නේ ලොජික් සර්ගෙන් විතරක් සර්ගේ වැඩ ටික කරලා ඉන්න පුළුවන් තරම් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වුණා. ඒක නිසා ඔයාලා සර්ව විශ්වාස කළා සර්ගේ වැඩ ටික හොඳට කරගෙන යන්න සහ ඊට අමතරව ඔයාලගේ self studies ටිකත් කරන්න. ඔයාලට රිසල්ට් එක එන දවසට ඔයාගේ අම්මයි තාත්තයි සහ ගුරුවරු ඇරෙන්න වැඩිපුරම සතුට තියෙන්නේ ඔයාට. ඔයාට ගැම්මට ගිහිල්ලා කියන්න පුළුවන් මගේ රිසල්ට් එක මේකයි. ඒක නිසා ඒ සතුට ඔයාලා ගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. තමන්ගේ full capacity එක දෙන්න. අන්තිමට end of the day රිග්‍රෙෂන් එකක් තියාගන්න එපා කොයිම වෙලාවකවත්. මට මීට වඩා කරන්න තිබ්බනම් කියලා. ඇයි මම කරේ නැත්තේ වගේ රිග්‍රෙෂන් එකක් තියාගන්න එපා. රිසල්ට් එක එන දවසට උපරිම සතුට වෙන්න පුළුවන් විදිහට ටෙඩික් කරන්න. ඔයාලට පුළුවන් කියලා මම දන්නවා. තමන්ට කන්ෆිඩන්ස් තියාගන්න තමන්ට පුළුවන් කියලා. මොකද මම අවුරුද්දක් කලින් A level කරනවා කියන එකම දැනෙනම ලොකු අභියෝගයක්. ගොඩක් කට්ටිය එපා කිව්වා. පුතේ ඔයාගේ ඉස්කෝලේ කාලේ නැති වෙනවා කිව්වා. තව ඉතින් කාලේ අඩු වෙනවා. ඔය එක එක කතන්දර ගොඩාක් කිව්වා. හැබැයි ඒ ඔක්කොමත් බලලා මම අවුරුද්දක් කලින් A level කරන්න ගත්ත ඩිසිෂන් එක හරි කියන තැනට ඔප්පු වෙලා තියෙනවා අද මගේ රිසල්ට් එකත් එක්ක. ඒ වගේ තමයි ඔයාලට පුළුවන් කියන එක පෙන්වන්න පුළුවන් එකම තැන තමයි ඔයාලගේ රිසල්ට් එක. ඔයාලගේ උපරිමෙන් වැඩ කරන්න. මට ඒකයි කියන්න තියෙන්නේ. තව මාස 4යි තියෙන්නේ. ඇත්තටම ඔයාලට ආයෙ මුල ඉඳන් පටන් ගන්නවා නම් මුල ඉඳන් පටන් ගන්නත් පුළුවන්. තමන්ගේ වැරදි ටික හදාගෙන පර්සනලි සර්ලත් එක්ක කතා කරන්න. සෝ ඕනි වෙලාවක ඔයාලා ඔව් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. සර්ත් එක්ක ඔයාලට බය නැතුව කතා කරන්න පුළුවන්. මෙතන සර් හැමතිස්සෙම ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් එළියට යන්නේ නැහැනේ. සර් ඕන වෙලාවක හවස් වෙනකන් හරි ඉන්නවා ළමයිගේ ප්‍රශ්න ටික අහලා. ඒක නිසා සර් ගාවට ගිහිල්ලා පේපරේ පෙන්නලා සර් මෙතන අඩුපාඩු මොනවාද වැරදි මොනවාද එනවා තමයි. හරිද? බැන්නට සර් බනින්නේ ඊට පස්සේ ආයෙ හිත හැදෙන්න මොකක් හරි කතාවක් කියනවා අනිවාර්යෙන්ම. බැනලා බැනුම් අහලා හදෙන්න ඔයාලා. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම ඔයාලා කරන්න good luck හැමෝටම.